තියෙනවා බෙහෙත් වර්ග 7ක්. මේ බෙහෙත් වර්ග 7 අරගෙන බුදුහෝරාවෙන් අඹරලා මගේ කටෙන් බුදුගුණට ජීවම් කළ තියෙන දෙයක්. බුදුගුණ සත්‍යනම් බෙහෙත් වල ඇත්තනම් සාත්‍රේ දුන්න ස්වරයෙන් නැත්තනම් කාපි එල්ලිලා කාප. අරගෙන කට්ට කන්නක කරන්නේ මාත්‍යන හරි කරලා දෙන්නේ. මේ දෙන්නේ නියම නාගරාජ බෙහෙත්. මගේ නායකාඳුර මතුල කරේ සාත්‍රය. ඊළඟට පුතේ හදපන් විකුණන්න එපා. දීපන් නිකන්. මම නිකන් දීගෙන ගියා ගම කැදුවත් මට. ඊට පස්සේ තමයි කල්පනා කළේ බෙහෙත් ගොඩක් ගන්න කෙනෙක්. පුතේ ඒ බෙහෙත් ගුලියක් දෙනවා පැයක් වගේ. මේ ඉන්නේ මාත්‍යෝ මම එයානම් මතකම වැත්තනේ මේ අයිකුරුක කියන්නේ මේ සීවරට හීරන්නේ. තව ඉන්නවද රුපියල් 200ක් හතේ මුදල් කියන කෙනෙක් තේ කුක්කියක් අවශ්‍ය කරන මේ පොඩි කුප්පියෙන් රුපියල් 200ක්. ඉතරක සිටින වැඩි ඉටි පොඩි දරුවනට මාත්‍යෝ මේවා හදලා තියෙන මට බොන්න මේ කුරුළු වෙන ඉල්ලන රුපියල් 800ක්. මේ කාලේ රුපියල් 800ක් මේ කුප්පිය රුපියල් 400ක්. අතේන රුපියල් 200ක් මේ පොඩි කුප්පිය විතර. රුපියල් 200ක් යනද කාලේ ඉවර දෙකක් බොන්න බෑනේ නේද? දරුවෙක් කාලා උගත්තට මාතේන බුලත් තත්තුන් කලියක් කරා යන්න බෑ. එහෙනම් මතක තියා ගෙදර දරුවගේ තුවාල හොඳට දාන්න. ඔය වෙන බෙහෙත් වල තෙමුණු කටවල මේ බෙහෙත් වල මාත්‍යක් තෙමෙන්න ගුණ තියෙන බෙහෙත් වල අගරට ඇල්දිය මාතු තුවාල දෙල. ගෙදරක සිටින වැඩි හිටි පොඩි දරුවෙනට ඔය මොකද කරන්නේ? පිච්චන කැපුණු තෙල් මකුණු වෙලාවට මෙම තෙල් බිඳක් දාතුන දෙන වෙලාවට ඔය යන්නේ හත් දෙක උතුම් ප්‍රවන්දි සත්යි මෙම තෙලට මෙන්න කුඩු කල්ලි මෙන්න දෙන තෑග් මේ බෙහෙත් දුලියන වට ගන්න එපා මේක මම නිකන් දුන්නයි කියලා ඔබත් පිටට දාන්නත් එපා මේකෙන් වැඩ ගන්න පුළුවන් ගෙදර තියලා බලන්න දින ලියලා ගෙදර තියන් මම ගෙදරට වසන අවුරුද්දක් ඉතකර කරපියෙක් වෙන්නේ අද්දුටුවයි හත්තයි මේ බෙහෙත් දුලිය ඉන්නේ උඩ තියාගෙන නවග්‍රහපල වියරයි ආත්ම ග්‍රහය තමයි මහත්ය ලැබීම දෙන්නේ ලැබීම අරයි යන්නේ ග්‍රහය අපිට කරදර බාධා ගෙනත් දෙන්නේ ග්‍රහය නවග්‍රහ දෙවියන්ගෙන් ඇති වෙනා ග්‍රහපල වියරයි මේකට කිලි නෑ මහත්ය කිල්ල නැසල කිල්ල තවත් කෙනෙක් අදින කරගන්න එපා ළඟ තියනවා නම් ඉන්නේ උඩ තියාගෙන මගේ කරේ මේ බෙහෙත් දුලියක් තියෙනවා මගේ මේ පර්ස් එකේ මේ බෙහෙත් දුලියක් තියෙනවා මහත්ය මේක ඉන්නේ උඩ පාවිච්චි කරන්න කියන්නේ මගේ මේ පර්ස් එකේ මේ බෙහෙත් දුලියක් තියෙනවා මේ බලන්න නාගරාජ බෙහෙත් දුලිය මගේ පර්ස් එකේ මේ බෙහෙත් දුලියක් තියෙනවා මේක ඉන්නේ උඩ පාවිච්චි කරන්න